soothe. අපි අද සාකච්ඡා කරන්නේ in soothe ගැන. කොහොමද අපි නිවැරදිව શબ્ද කරන්නේ in soothe. in soothe. in soothe කියන එකේ තේරුම තමයි අපි යම්කිසි දෙයක් සත්‍ය වශයෙන් ප්‍රකාශ කරනකොට, ඒ කියන්නේ ඇත්ත කියලා ප්‍රකාශ කරනකොට, ඇත්ත බව ප්‍රකාශ කරනකොට අපි in soothe භාවිතා කරනවා. ඒ වගේම තමයි යමක් විශ්වාසයෙන් ඇත්ත කියලා ප්‍රකාශ කරන්නත් අපි in soothe භාවිතා කරනවා. අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් මෙහෙම කියනවනේ ඇත්තටම. අපි බලමු උදාහරණයක් අරගෙන එහෙමනම්. බලන්න උදාහරණේ. සාමාන්‍යයෙන් අපි අහනවා මෙන්න මෙහෙම නේ සිංහල භාෂාවෙන්. ඇත්තටම ඔයා එහෙ ගියාද කියලා අපි අහනවා. මෙන්න මෙතනදී අපිට in soothe භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ඔයා එහෙ ගියාද? මෙන්න මෙතනදී අපිට in soothe භාවිතා කරන්න පුළුවන්. මේක ප්‍රශ්නයක්. ප්‍රශ්නයකදීත් අපිට in soothe භාවිතා කරන්න පුළුවන්. in soothe ඇත්තටම ඔයා එහෙ ගියාද? බලමු අපි මේක ඉංග්‍රීසියෙන් කියන්නේ. in soothe නැත්නම් අපිට ප්‍රශ්නයක් නගන්න වෙන්නේ මේක අතීත කාල ප්‍රශ්නයක් නිසා අපි did භාවිතා කරනවා. Did you go there? මේක ප්‍රශ්නයක්. This is an interrogation. Okay. in soothe ඇත්තටම ඔයා එහෙ ගියාද? මෙන්න මේක මේ ප්‍රශ්නේ අහන්න අපිට in soothe භාවිතා කරන්න පුළුවන්. in soothe did you go there? in soothe did you go there? in soothe did you go there? හොඳයි. ඒ වගේම තමයි අපිට මෙතන ප්‍රකාශනයකදී in soothe භාවිතා කරන්න පුළුවන්. කොහොමද? අපිට මෙහෙම කියන්න පුළුවන්. විශ්වාසයෙන් අපි ප්‍රකාශ කරන්න දෙන්නේ. ඇත්තටම එයා ගෙදර ඉන්නවා. දැන් අපිට මෙතනදී in soothe භාවිතා කරන්න පුළුවන්. in soothe බලන්න in soothe එතෙන්දී අපි ඇත්තටමට වඩා ඇත්තමයි කියලා සිංහල තේරුම ගෙනත් දෙන්නේ ඇත්තමයි. අපි කියන්නේ ඇත්තමයි එයා ගෙදර මේ වෙලාවේ ඉන්නවා කියලා අපි ප්‍රකාශ කරනවා. කොහොමද ප්‍රකාශ කරන්නේ? එහෙමනම් බලමු. in soothe she අපිට ගන්නත් පුළුවන්, he ගන්නත් පුළුවන්. කැමති නාමපදයක් හෝ pronoun එකක් අපිට ගන්න පුළුවන්. in soothe she is at home at the mall. කියලා කියන්නේ මේ මොහොතේ. අපි කියන ඇත්තමයි එයා මේ මොහොතේ ගෙදර ඉන්නවා. in soothe she is at home at the mall. in soothe she is at home at the mall. ඇත්තමයි මේ වෙලාවේ යා ගෙදර ඉන්නවා. ඒක මොකද මෙතෙන්දී අපි ප්‍රකාශ කරන්නේ අපි මෙතෙන්දී කියන්න ඕන වෙන්නේ අපිට කෙනෙකුට මම සත්‍ය වශයෙන් මේ කියන්නේ ඇත්තටම සත්‍ය වශයෙන්ම එයා ගෙදර ඉන්න බව දන්නවයි කියන එකයි. in soothe she is at home at the mall. මෙතන mall කියන්නේ movement කියලා શબ્ද කරන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන් අපි colloquial English වලදී නැත්නම් slang English වලදී අපි මේක කෙටි mall කියලා භාවිතා කරනවා movement මොහොත වෙනුවට. හොඳයි. දැන් ඒතර ඔයගොල්ලෝ පැහැදිලි in soothe කියලා අපි කොහොමද ඉංග්‍රීසි භාෂාවේදී නිවැරදිව භාවිතා කරන්න කියලා. අපි තව උදාහරණ කිහිපයක් ගමු. අපිට මේකත් අහන්න පුළුවන්. ඇත්තටම ඔයා එයාව දන්නවද? මෙතනදිත් ඇත්තටම ඔයා එයාව දන්නවද? මෙතනදිත් අපිට in soothe භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ඔයා එයාව දන්නවද? මෙතනදිත් අපිට in soothe භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපිට in soothe කියන එක වාක්‍යයක් මුලදී වගේම වාක්‍යයක් අගදීත් භාවිතා කරන්න පුළුවන්. in soothe ඇත්තටම ඔයා එයාව දන්නවද? මෙතනදී අපිට simple present ඒ කියන්නේ වර්තමාන කාලෙන් තමයි මේ ප්‍රශ්නේ හදන්න වෙන්නේ. දන්නවද? අතීත කාලේ නෙවෙයි අපි භාවිතා කරන්නේ do නේ. ඔයගොල්ලෝ ඒක දන්නවනේ දැන් තමයි. in soothe do you know him? in soothe do you know him? ඇත්තටම ඔයා එයාව දන්නවද? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. in soothe දෙනුට අපිට really, in fact, actually කියලා භාවිතා කරන්න පුළුවන්. ඒක අමතක කරන්නත් එපා. in fact,
really actually කියන එක භාවිතා කරන්නත් අපිට පුළුවන්. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි අපි කොහොමද in sooth කියන එක නිවැරදිව භාවිතා කරන්නේ කියලා. in sooth කියන එකේ තේරුම තමයි යමක් සත්‍ය වශයෙන්ම ඇත්ත කියලා ප්‍රකාශ කරන්න අපි in sooth භාවිතා කරනවා. සිංහලෙන් අපි කියනවා නම් ඇත්තටම ඇත්තමයි කියන අදහස ගෙනත් දෙනවා. හොඳයි. in sooth do you know him? මතවන්න him වෙනුවට අපිට her ගන්නත් පුළුවන්, them ගන්නත් පුළුවන්. අපිට භාවිතා කරන්න පුළුවන්. ඕනනම් මෙතින්දි පුද්ගලයෙක්ගේ නමක් භාවිතා කරන්නත් පුළුවන්. in sooth do you know him? ඇත්තටම ඔයා එයාව දන්නවද? අපි තව උදාහරණයක් ගමු. අපි දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මම නමක් කියලා එයාව එයාත් එක්ක විවාහ වුණා කියලා. එතකොට මෙයාට ඒක හරියටම දැනගන්න ඕන නම් මෙන්න මෙහෙම අහන්නත් පුළුවන්. in sooth අපි හිතමු in sooth මෙතෙන්දිත් අපි ගන්නේ අතීත කාලයෙන් ගන්නත් පුළුවන් present perfect එකෙන් ගන්නත් පුළුවන්. in sooth did you get married? ඇත්තටම ඔයා කසාද බැන්දද කියලා අහන්නත් හරියටම දැනගන්න අපි in sooth භාවිතා කරනවා. ඇත්තටම කියන දාස ඇත්තටම ඔයා යාව හරි ඔයා කසාද බැන්දද කියලා අහනවා නම් in sooth did you get married? ඇත්තටම ඔයා කසාද බැන්දද? මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරන්න අපි සත්‍ය වශයෙන්ම අපි යමක් දන්නවයි කියලා ප්‍රකාශ කරන්න ඇත්ත කියලා ප්‍රකාශ කරන්න අපි in sooth භාවිතා කරනවා.